කොහමද? ඉතින් එක දිගට ටිකක් කාලයක් ගීත ගැන කතා කරා. ඊට පස්සේ වෙලේ වුණා. අලුත් එකක් ආවා යෝගේශ්වරී. අද නම් සින්දුව ගැන නෙමෙයි කතා කරන්නේ. වීඩියෝ එක ගැන. දන්නවා මම ගොඩක් වෙලාවට ගීතය සාහිත්‍යමය විදියට නෙවෙයි මගේ විදියට මට හිතෙන විදියට ਵਿਚාරය කරා. අද ඒ මගුලක් නෙමෙයි තියෙන්නේ. පොඩ්ඩක් මෙන්න මේක හුල ගියානවා. මැජික් පෙට්ටිය. නිදානයක් නෙමෙයි තියෙන්නේ. දැන් යෝගේශ්වරී කියන ගීතේ ප්‍රහේලිකාවක් මේක එන පසල් එකක් මේක කොහොමද මෙහෙමයි කියලා ਵਿਚාරය කරන අය දාලා තිබ්බා. අලුත් ਵਿਚාරකයෝ දාලා තිබ්බා. Facebook එකේ මොකක්ද අපි යාළට කියන හැලි ලියන අය. හැලි ලියන අය මම හැලි ලියන කියලා ඒ වචනේ පාවිච්චි කරන්නේ. අය පහත් කරන්න නෙමෙයි මම නම් හරි කැමති හැලි ලියන අයට. ඇත්තට මේක කරන්න ඕනේ. ඒක හොඳ වැඩක්. අනිවාර්යෙන් කරන්න ඕනි වැඩක්. ඒ අයට මම දැක්කා අපේ කවුද කුල්ශාන්ත සන්නස්ගලස පන්තියක් පටන් ගන්නවා නිවැරදිව පොත් ලියන ආකාරය ගැන උගන්වන්න. මේ ඒක ඇවිල්ලා මේ මම ප්‍රොමෝෂන් එකක් කියව නෙවෙයි මම කියන්නේ උන නොවැම්බර් 30 දුකේද පටන් ගන්නවා කුල්ශාන්ත සන්නස්ගල සර්ගේ පොඩ්ඩක් සර්ච් කරලා බලලා ඔය හැලි ලියන අයට මම මේ කතාවට අමතරව කියන්නේ ගිහිල්ලා ඒ ක්ලාස් එකට යන්න. හරි අපි වැඩේට යමු. ඕකේ. ෂොට් එක පටන් ගන්න පළවෙනි ෂොට් එක පටන් ගන්න පියන් කෙනෙක් තේ හදා ඉන්න තැන. ඒ ෂොට් එකේම මට නම් මාර වව් එකක් තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් ලයිට් එක. ඊළඟ ෂොට් එක මම මේ ස්ක්‍රීන් එකේ දාන ෂොට් එක බලන්න ජනෙල් වලින් එන ලයිට් එක ඒ වටපිටාවේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ලයිට් එක ඊට අමතරව මේ පැත්තේ කොනෙන් පේන පරණ PC එක ගැස්සෙන අර අපි කියන්නේ ගෙඩි මොනිටරේ කියලානේ. ගෙඩි මොනිටරේ ගැස්සෙන ලයිට් එක. අර ඒක නිකන් පොඩි බ්ලින්ක් විවිනේ අපිට පේන්නේ. දැන් මේ මගේ තියෙන ස්ක්‍රීන් එක වගේ මේ දෙකම IPS මොනිටර්ස්. එතකොට මේ වගේ නෙමෙයි ඒ මොනිටර්ස් වල පේන්නේ පොඩි බ්ලින්ක් විවි. අන්න ඒක පවා වීඩියෝ එකේදී තාක්ෂණිකව පේන්න අපිට අර වීඩියෝ එකේ රසය උපරිමයට දැනෙන්න හදලා තියෙනවා. ඒක නම් ඇවිල්ලා next level වැඩක්. මෙතනදී මහාචාර්ය එහෙම නැත්නම් මේ මෙතන මේ ඉෂාර නෑ එහෙම නැත්නම් මේ රහස් පොලිස් නිලධාරියා හම්බෙන්න යන මහාචාර්යතුමා කියනවා මාර වචනයක්. මම මේක වීඩියෝ ਵਿਚාරයෙන් පිටතට ගිහිල්ලා කතා කරන කෑල්ලක්. තුන්වන ලෝක යුද්ධයක් වුණොත් ඒක වෙන්නේ මොන වගේ ආයුධයකින්ද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි හතරවෙනි ලෝක යුද්ධයක් වුණොත් ඒක වෙන්නේ පොළො මුගුරු වලින් කියලා. ඇයි එහෙම කියන්නේ හේතුව? එහෙම කියන්නේ හේතුව තමයි තුන්වෙනි ලෝක යුද්ධයක් වුණොත් දැන් ලෝකෙ හොයාගෙන ඉවරයි. ලෝකෙ එක තප්පරෙන් මුළු ලෝකෙම විනාශය කරන්න පුළුවන් තරම් එක රටක් එක තප්පරයකින් විනාශ කරන්න පුළුවන් තරම් දරුණු බෝම්බ අවි ආයුධ හොයාගෙන ඉවරයි. ඉතින් තුන්වෙනි ලෝක යුද්ධයක් වෙලා කුමන හෝ රටක් මේ අවි ආයුධයක් භාවිතා කරොත් ඒ රටට ඇටැක් කරන්න අනිත් රටත් ඒ ආයුධයම භාවිතා කරොත් ඔහොම චේන් එකක් විදියට ගියොත් මුළු ලෝකෙම විනාශ වෙන්න යන්නේ තුන්වෙනි ලෝක යුද්ධයේදී දවස් කිහිපයක් විතරක් වෙන්න දින කිහිපයක් විතරක් එහෙම නැත්නම් මිනිත්තු කිහිපයක් විතරක් වෙන්න වුණත් බැරි කමක් නැහැ. ඒක නිසා මේ මහාචාර්යතුමා කියන විදියට අනිවාර්යයෙන්ම මුළු ලෝකෙම විනාශ වෙලා අලුත් ශිෂ්ටාචාරයක් අලුත් මිනිස්සු ටිකක් හැදිලා ආයි පොළො මුගුරු වලින් සටනක් ඇති වෙන්න බැරි කමකුත් නැහැ. නේද? ඊළඟට මේකේ තියෙනවා මේ ඔක්කොම කතන්දර ඉවර වෙලා ඩෙල්ෆ් දූපතේ ෂොට් එකට යනවා. පරණ වාහනයකින් LTT නිලධාරීන් දෙන්නෙක් LTT නිලධාරීන් නෙමෙයි මොනවද කියන්න ඕනේ නේ. මම දැන් මේ LTT කාර්යෝ දෙන්නෙක් කාටත් තේරෙන විදියට කිව්වොත් නේ. ඊට පස්සේ දැන් අර මේ කට්ටිය ගියයි දැන් LTT කාර්යෝ කියන්න එපා කියලා. LTT මහත්තුරු දෙන්නෙක් කවුද අපේ චාමර රණවකර නාලිකාවක වැඩසටහන කිව්වා වගේ LTT මහත්තුරු දෙන්නෙක් මේ පරණ වාහනයක තරමක් බොරුළු පාරක යනවා. ඒ බොරුළු පාර යද්දී ගිම්බල් එකක් දාලා සාමාන්‍ය මියුසික් වීඩියෝ ෂූට් කරන්නේ අපි කැමරා එක මොකක් යූස් කරත් සාමාන්‍යයෙන් ගිම්බල් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ස්ටැබිලේෂන් පාවිච්චි කරනවා වීඩියෝ එක ෂූට් කරද්දී. හැබැයි මෙතනදී මට හිතෙන්නේ ගිම්බල් එකක් පාවිච්චි කරලත් නැහැ වගේම ගිම්බල් එකක් පාවිච්චි කරත් මේ වාහනය හෙලවෙන ඒ වාහනේ ගැස්සීම ඉතාමත්ම තාත්වික විදියට වීඩියෝ එකට ගෙනෙන්නට මේ වීඩියෝ එකේ DOP කවුද මේ වීඩියෝ එකේ DOP හසිත වර්ණකුළු සූරිය සමත් වෙලා තියෙනවා. ඒ වගේම එඩිටර් මියුසික් එකට සෙට් වෙන්න අර
හෙලවෙන අර වාහනේ තියෙන අර වයිබ්‍රේෂන් එක වාහනයක යද්දි අපි දන්නවනේ බස් එකක් එහෙම නතර කරලා දීලා පොඩ්ඩක් ඔළුව දීලා බලන්න ඩරරරර ගාලා වයිබ්‍රේට් වෙන විදිය. අන්න ඒ හෙලවීම මාර තාක්ෂණිකව අරගෙන තියෙනවා මේක එඩිටර් සචින්ද්‍ර නදීෂාන් තමයි මේක එඩිටර්. ඒ කට්ටියම එකතු වෙලා හසිත සචින්ද්‍ර මේ කට්ටියම එකතු වෙලා වගේම බවන්ත තමයි මේකේ කලරිස්ට්. මේ තුන් දෙනාම එකතු වෙලා මාර ගේමක් ගහලා තියෙනවා මේ වීඩියෝ එක ලස්සන කරන්න වගේම චරිතගේ ඒ වීඩියෝ එකේ concept එක එයාට ඕනි එයාගේ ඔළුවේ ඇඳිච්ච සම්පූර්ණ කතාව එළියට ගේන්න මාරම විදියට උදව්වක් වෙලා රුකුලක් වෙලා හයියක් වෙලා තියෙනවා මේ බවන්තගේ කලරිස් බවන්තගේ එඩිටර් සචින්ද්‍රගේ වගේම කැමරමන් DOP හසිතගේ මාර මෙච්ච එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට මම දැන් මේ ලියාගත්තා නැත්තම් අමතක වෙනවා මොකද දැන් මේ මිනිස්සු මාරයි. දැන් මම දින කීපයකට කලින් වීඩියෝ එකක් කරා මම එඩිට් එකේ හිටියේ වෙඩින් එකක් එක් කර කර ඉන්න ගමන් පොඩි වීඩියෝ එකක් කරලා පබ්ලිෂ් කරා. මම ඇඳන් හිටියේ පොඩි ආම් කට් එකක්. මට 4 දිනක් විතර කතා කරලා කිව්වා ඒ වගේ එකක් ඇඳගෙන වීඩියෝ කරන එක හරිද බං? වැරදිද? මේ පේන්නේ නැද්ද මම දැමුත් සරමක් යනන් ඉන්නේ මේ. යකෝ ගෙදර ඉන්න ගමන් තමයි ඔළුවට අදහස එන්නේ මොකක් හරි වැඩක් කර කර ඉන්න ගමන් තමයි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා අයිඩියා එකක් එන්නේ. ඉතින් ඒ වෙලාවට කරන්නේ නැතුව ඒ වෙලාවට මම අඳින ඇඳුම ගෙනවත් හොයලවා අපි එක්ගෙන කතා නොකරමු. මේ ඊළඟට මම අමතක වෙයි කියලා පොයින්ට්ස් එක ලියාගත්තා. ඒ තරම් වටින කතා කරන්න තියෙන ටෙක්නිකල් පාත් එක ගැන මම දන්න විදියට කතා කරන්න තියෙන මාරම වීඩියෝ එකක් තමයි මේක. one take shot. මම දැකපු one take shot තියෙනවා කතා කරන්න ඕනි shots 3ක්. පළවෙනි shot එක තමයි 5යි තප්පර 56 දී විනාඩි 5යි තප්පර 56 ඉඳලා විනාඩි 9යි තප්පර 42 වෙනකම් විනාඩි 3යි තප්පර 46ක් one take shot එකක් යනවා. අර මං කියපු කැලේ මැදින් ආපු ඩෙල්ෆ් දැන් මේ යෝගීශ්වරි වීඩියෝ එක අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න බොහෝ දෙනා බලන්න ඇතිනේ. බැලුවේ නැත්තම් දැම්මම ඉස්සලාම් කියලා මේක බලන්න තු මේක පෝස්ට් කරලා ගිහිල්ලා බලපන්. හරිද? මේ ඊට පස්සේ ඇවිල්ලා මේක බලන්න. විනාඩි 3යි 46ක් ඇදෙන මේ one take shot එක. අර ඩෙල්ෆ් දූපතේ ඉඳලා අර LTT දෙන්න ඇවිල්ලා ආය මේ ගෙදර මිනිස්සයව දාගෙන වාහනෙන් යනකොට අර ගෑනු කෙනා කෑ ගහලා කියනවා ආය මෙයා එවන්න කියන තැනට වෙනකන් මාළු දැල වියවියා ඉන්න අතේ අර මාළු දැලේ හිඩස හදන ෂොට් එක. මං හිතන්නේ මාළු දැලක් වෙන්න ඕනේ මම දන්න විදියට. මාළු දැලේ ඒ හිඩස හදන ෂොට් එක ඉඳලා යන ෂොට් එක වෙනගම් විනාඩි 3:42ක මාර කතාවක් one take shot එකේදී කියනවා. ඊළඟ එක විනාඩි 16යි තප්පර 2 ඉඳලා විනාඩි 17යි තප්පර 50 වෙනකන් විනාඩියයි තප්පර 48ක් ඇදෙනවා තව one take shot එකක්. ඒ shot එකේදී මේ කතාවේ කතානායිකාව නළලේ තිලකේ තියන්නේ නැති, කොණ්ඩේ පිච්ච මල් බඳින්නේ නැති, දමිල කියලා සමාජයට පෙන්වන්න තැති ගැනීමකින් කොළඹ හිටපු යෝගේශ්වරී කියලා හඳුන්වන මේ කෙල්ලගේ සම්පූර්ණ මේ මොරටු විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉගෙන ගන්න මෙයා මොකද්ද ගහපු ගේම කියන සම්පූර්ණ කතාවම කතාවේ තියෙන ත්‍රිල් එකේ හුක් එක පෙන්වන්නේ one take shot එකකින්. විනාඩියයි තප්පර 48ක් ඇදෙන one take shot එකකින්. වේලියෝය එයාගේ රිසර්ච් මොකක් හරි පෙන්නනවා රිසර්ච් බිල්ඩින් හරි මොකක් හරි තැනක ගරා වැටිච්ච ගෙදරක ඉන්න ෂොට් එක දැන් මම මේ කියද්දි ඔයාලගේ ඔළුවේ මැවෙනවා ඇති අර තේ එකක් හදාගෙන ඇවිල්ලා තව ටීම් එකක් මොකක් හරි ප්ලෑන් එකක ඉන්නවා තව සෙට් එකක් වෙල්ඩින් කරනවා වෙල්ඩින් කරන තැන තියෙන ෂොට් එක බලන්න එතන අර වෙල්ඩින් ප්ලාන්ට් එකෙන් තියද්දි ඒ වෙල්ඩින් ඩොට් එක යෝගේශ්වරගේ මූණ ලයිට් වෙන විදිය
පුංචි ඩීටේල් එක පවා නෙක්ස්ට් ලෙවල් හිතලා තියෙනවා. එහෙම ඇවිල්ලා තව අර ටේබල් එක කට්ටියක් මොකක් හරි ප්ලෑන් කරනවා. එතනට ඇවිල්ලා ඒකින් පොඩි නේ ස්ක්‍රීන් එක ඔෆ් වුණා. මූණ ඩබල් ලයිට් එකක් තියෙනවා. වැඩිට. ඉතින් මේ එහෙම ඇවිල්ලා ආයෙ ඇවිල්ලා අර දැන් ওই කතාවේ මූල බීජය විච්ච සම්මෙරින් එක ගාවට ඇවිල්ලා ඒක අත ගාලා ඔක්කොම කරලා යනකම් one take shot එක. ඊළඟට 18යි 17 වෙනි තප්පරේ ඉඳලා 21යි 5 වෙනි තප්පරේ වෙනකම් විනාඩි 2යි තප්පර 48ක් ඇදෙන one take shot එක. මේ කතාවේ මුලින්ම අපි දකින පියන් ගෙන් අර විනි ප්‍රොඩක්ෂන් ටීම් එකේ කොල්ල 3 දෙනා මාරම සාධාරණයක් ඉටු කරනවා වගේම පියන්ට රංගපාන ඒ රංගන ශිල්පියා ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් නම නම් මතක නැහැ. නම හෙව්වෙත් නැහැ, ලිව්වෙත් නැහැ. හැබැයි ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් කියන එක දන්නවා. වීඩියෝ එක බලපු අය නම් මතකයි නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔහුගෙන් ප්‍රශ්න කරන වෙලාව ඒ වෙලාවේ විනාඩි 2යි තප්පර 48ක් ඇදෙන one take shot එකක් යනවා. එතනදිත් ලොකු කතාවක් අර විනාඩි 2යි තප්පර 48 one take shot එකේදී කියලා ඉවර කරනවා. one take shot තුනකදී කතන්දර තුන් විදිහකට වගේම කලර් ග්‍රේඩ් එකෙන් බැලුවත් ලයිටින් වලින් බැලුවත් තුන් විදිහක්. පළවෙනි ෂොට් එක බලන්න, දෙවෙනි ෂොට් එක බලන්න, මං කියපු තුන්වෙනි ෂොට් එක බලන්න. තුනම එක විදිහට එකම කතාවේ එකම තැනින් ගලාගෙන ගියාට ගිහිල්ලා බලන්න. මේක වීඩියෝ එඩිටර් කෙනෙක් නම්, කැමරාමන් කෙනෙක් නම්, මේ ඉන්ඩස්ට්‍රි එකේ මොන හරි දන්න කෙනෙක් නම් හොඳටම දන්නවා. මට වඩා හොඳට ඔයාලට තේරෙවි. නැති අයට උනත් මේ වීඩියෝ ඉන්ඩස්ට්‍රි එක ගැන දන්නේම නැති කෙනෙක්ට උනත් හොඳටම තේරෙවි. මේ one take shot තුන ඇවිල්ලා කතන්දර තුන් විදිහකට කියන කෑල්ලක්. one take shot එකක් කියලා කියන්නේ මොකක්ද කියලා දැන් ඔළුවට ආවොත් එහෙම තප්පරයක් ගන්නම් මම ඒක කියන්න. one take shot එකක් කියලා කියන්නේ කැමරා shot එක රෙකෝඩින් අපි තේරෙන විදිහට කිව්වොත් රෙකෝඩින් දාපු shot එක කපන්නේ නැහැ. ඒ කියන්නේ එඩිටර් ඒ කැල්ල කපලා අයින් කරන්නේ නැහැ. විනාඩියයි තප්පර විනාඩි 3යි තප්පර 46ක් වෙනකන් ඒ රෙකෝඩින් ඔන් කරපු ෂොට් එක රෙකෝඩින් ඕෆ් කරන්නේ විනාඩි 3යි තප්පර 46කින් පස්සේ. එතකොට ඒ කෑල්ල එහෙම්ම අරගෙන එඩිටර් දැන් ඕකේ තාක්ෂණය ඕක නෙමෙයි. මේ ඒකින්ද දැන් මේ විස්තර කිරීම one take කියන විස්තර කිරීම කරන්නේ මම ඒක ගැන දන්නේ නැති අයට. ඒක ගැන දන්න අය කියන්න එපා. ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා විස්තර දාන්න කමන්නේ. දාන්න. එතකොට මේ one take කියන එක ගැන දන්නේ නැති අයට තවත් විස්තර දැනගන්න පුළුවන්. one take කියලා කියන්නේ අන්න අර මං කියපු විදිහට රෙකෝඩින් දාපු වෙලාවේ ඉඳලා විනාඩි 3යි තප්පර 46ක් වෙනකන් ඒ සම්පූර්ණ කෑල්ලම එඩිටර් අරන් වීඩියෝ එකට බස්සනවා. කොහින්වත් කපලා තව කෑලි බස්සන්නේ නැහැ. එහෙම්මම ගලාගෙන යන්න දෙනවා. හැබැයි කලරිස්ට් මාර මැච් එකක් ගහන්න නැති නේද? දැන් මේ වැඩේ ගැන දන්න මේ ටෙක්නිකල් පාත් එක දන්න අයගේ ඔළුවේ මැවෙනවා බවන්තකමගේ සුබිලි. ඊළඟට කලර් ග්‍රේඩ් එක ගැන කතා කරා. අවස්ථා සම්බන්ධ කරලා තියෙන විදිහ. අර ඩෙල්ෆ් දූපතේ අර දුවගේ තාත්තා මේ කතානායිකාවගේ තාත්තා ගෙදරට ඇවිල්ලා අර LTT නායකයෝ දෙන්න එක්කගෙන ගිහිල්ලා ඉන්න තැන අවස්ථා සම්බන්ධයට කලින් මම එතන මේ ෂොට් එක මතක් කරන්නම්. මෙන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන ෂොට් එක අපි කියන්නේ සිලුවට් ෂොට් එකක් කියලා. ඒ ෂොට් එකේදී ලයිට් භාවිතා කරලා තියෙන විදිය වාහනෙන් වැටෙන ලයිට් එක අර තුන් දෙනාවම ලයිට් අප් කරන්න පුළුවන්. ඒ වාහනේ ගෙනල්ලා නතර කරපු වාහනේ. එහෙම නැතුව ඇවිල්ලා බලන්න ඒ ෂොට් එකේම ගෙනල්ලා නතර කරන වාහනේ තමයි. ගෙනල්ලා නතර කරපු වාහනේම තුන් දෙනාවම ලයිට් කරනවා. වාහනේ හෙඩ් ලයිට් එකට අමතරව තව ලයිට් එකක් පාවිච්චි කරලා තියෙනවා. හරි හැටි බැලුවොත් තේරෙයි. මට හිතන විදිහට නැත්තම් වාහනේම සමහරලාට මොඩිෆිකේෂන් කරන්න ගත්ත ගැජට් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් වින් ස්ක්‍රීන් එකට පහලින් තව පොඩි ලයිට් එකක් තියෙනවා කහ පාට වගේ ලයිට් එකක් පාවිච්චි කරලා තියෙනවා. අර වාහනේ ආපු ලයිට් තුනෙන් වාහනේ ලයිට්
එකෙන් වාහනේ හෙඩ්ලයිට් දෙකයි තියෙනනේ. මම හෙඩ්ලයිට් දෙක අර වින්ඩ් ස්ක්‍රීන් එක ගාව තියෙන ලයිට් තුනම මොන හරි ඕම් පාවිච්චි කරලා තියෙන කොහොම හරි වාහනෙන් තමයි අර කැරක්ටර්ස් තුනම සිලුවට් ෂොට් එකේදී හයිලයිට් වෙන්නේ. ඒක ඇවිල්ලා මාර්ම වැඩක්. ඊළඟට මම කතා කර කර හිටපු කෑල්ල. එතනදී අර තට්ටේ තියෙන කෙනා සමහර විට අර දෙන්නගෙන් සීනියර් කෙනා ඔය LTT කාර් LTT මහත්තුරු දෙන්නගෙන් සීනියර් කෙනා පොඩි සිග්නල් එකක් දෙනවා අර වෙඩි තියන්න දැන් අපිට තේරෙන එක දැකපු ගමන් හරි මරලා දාන්න කිව්වා තමයි කියලා තුවක්කුව ලෝඩ් කරනවා මරලා දාන ෂොට් එක පෙන්වන්නේ නැහැ එක කික් ෂොට් එකකදී කික් ෂොට් එක කියලා කියන්නේ මේ කික් එකකදී මියුසික් එකේ කික් එකකදී එතනම මියුසික් එකේ කික් එකක් එනවා කික් එකේදී කැපෙනවා අර සිලුවට් ෂොට් එකෙන් දවල් හොඳට ලයිට් අප් තියෙන හොඳ ලයිට් එකක් තියෙන available light හොඳට යූස් කරපු වගේම මේකට සිනමැටික් විදියට මේ වීඩියෝ එක කරපු ඉඳලා ලයිට් බර ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඇති මම මේ කියන්නේ දහවල් කාලේ ෂොට් එකකට කැපෙනවා කනත්තේ අම්මයි දුවයි ඉන්නවා අපිට අර වෙඩි නොතිබ්බට අර ෂොට් එකේදී වෙඩි නොතිබ්බට මේ කැපිච්ච තප්පරයට කැපිච්ච ඊළඟ ෂොට් එකේදී අපිට හිතෙනවා තාත්තට වෙඩි තියන්නේ නැති මේ මොහොතේ කියන එක මොකද ඒ තරම් හොඳට අවස්ථා දෙක සම්බන්ධ කරලා තියෙනවා ඊළඟට මම මේ දැන් දාලා තියෙන ෂොට් එකේ ස්ක්‍රීන් එකේ මේ දැන් දාලා තියෙන ෂොට් එකේ බලන්න මේ ෂූට් කරන දෙන්න ඇත්තටම මේ කැමරාව තියෙන තැන ඉඳලා මීටර් 100ක් 150ක් එහාට යනකම් ඩීටේල් ෂොට් එක අර පොල් කෝම්බ හරි මොන හරි පාවිච්චි කරලා පාර දිගේ තියෙන පහන් ටික පිටිපස්සේ තියෙන ලයිට් ටික මේ දාලා තියෙන වෝල් එක මොකද්ද මේ ස්ක්‍රීන් එක මේ ටික ඔක්කොම ඩීටේල් වයිස් ගත්තොත් අර ළමයි සෙල්ලම් කරන ටික ප්‍රොඩක්ෂන් එකට කොයි තරම් වියදමක් කරන්නේ නැද්ද මට හිතා ගන්නත් බෑ චරිත මේ මානසික ගත්තේ මොකටද කියලා මේකට මොකද මානසික ඕනවටත් වඩා ගැලපෙනවා මෙතනට මාර්ම රැප් එකක් දෙනවා මානසික මෙතනදී මේ චරිතගේ මේ වීඩියෝ එකේ මේ තියෙන වයිබ් එකත් එක්කම ගලාගෙන යන්න මම දැන් ගීතය ගැන කතා නොකරන හින්දා මේ මානසිකගේ රැප් එකේදී වීඩියෝ එඩිටර් කැමරාමන් and ස්ක්‍රිප්ට් රයිටර් මේ ස්ක්‍රීන් ප්ලේ එක මාරම ලස්සනට කරලා තියෙනවා වගේම හිතා ගන්න බැරි විදිහේ අමුතු විදිහේ වැඩ ටිකක් කරලා තියෙනවා අනේ වන්ද කොහොම කරාද මාරම ලස්සනයි ඒක ඊළඟ කැල්ල අන්තිමේටම අර ඊළඟ කැල්ල මුලදී අර ලෙක්චර් කියනවා අර විනී සෙට් එක මං කිව්වේ ප්‍රාස් පොලිසිය සෙට් එකට රෑ 7ට එන්න කියලා. ඒ කියන වෙලාවේ දවල් දැකපු ෂොට් එකයි රෑ 7ට එද්දී රෑ කියන එක අඟවන්න බෑග්ග්‍රවුන්ඩ් ලයිට් පාවිච්චි කරපු විදියයි බලන්න. මේ ෂොට් එකයි දැක්කද වෙනස? මාරම ලස්සනට පාවිච්චි කරලා තියෙනවා. යෝගේශ්වරී කියලා කියන්නේ පිස්සු හැදෙන ලොක්කු මුදලක් වියදම් කරපු සුපිරි ප්‍රොජෙක්ට් එකක් සුපිරි වීඩියෝ එකක් විනාඩි 24ක් පුරාවට දෙන සුපිරි ෂෝට් ෆිල්ම් එකක් මේ වීඩියෝ එක අඩුම තරමේ මට සෑහීමකටපත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් බැලුවොත් ස්ක්‍රීන් එක ආයෙ ඔෆ් වුණා මට සෑහීමකටපත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් බැලුවොත් මම වෙනදා වගේම පුරුදු විදියට ගීතේ රිවිව් එකකුත් ගේනවා වගේම මට කතාව තේරුම් ගන්න පුළුවන් වුණා මගේ මට්ටමින් හැබැයි දාර්ශනික මට්ටමින් තේරුම් ගත්ත බොහෝ දෙනා වීඩියෝස් දාලා තිබ්බ හින්දා මම වීඩියෝස් දාන්නේ නෑ කියලා හිතාගත්තා නමුත් නිකන් හරි මට හිතුණොත් එම නෑ මං අද මේ වගේ වීඩියෝ එකක් දානවා කියලා පරණ වුණාට කමක් නෑ වීඩියෝ එක මං හිතන්නේ යෝගේශ්වරී පරණ වෙන්නේ හිකුත් නෑ කාලයක් යනකම් මේකේ ප්‍රෙෂ් ගතිය තියෙයි මම මේ බසල් එකගෙන මට තේරෙන විදියටත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්නම් එතකොට සමහර ඩාම් කට් එකක් අරන් ඉන්න පුළුවන් නැත්නම් ෂර්ට් එකක් නැතුව වෙන්නත් පුළුවන් ඒකත් අරන් එන්නම් කියන ගමන් ගිහිල්ලා එන්නම් හිතිච්ච දේ කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න Facebook එකෙන් නම් බලන්නේ ෆලෝ කරන්න YouTube එකෙන් නම් බලන්නේ subscribe කරන්න ජය වේවා